ඔබ ලෝකයේ කොහේ හිටියත් ඔන්න ඔබට තියෙන මහඟු අවස්ථාවක් දැන් මාත් එක්ක මූණට මූණ සාකච්ඡා කරලා තර්ක කරලා ඔබේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ඕනෑම ගැටලුවක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒකට එකම අවස්ථාව තමයි දැන් ඔබට පුළුවන් ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට පිවිසිලා තුසිතෙන් සතරසිංහ කියන මාව තෝරා ගන්න. ඔබේ සියලු ගැටලු විසඳ ගන්න ජ්‍යොතිෂය තුලින්. ජ්‍යොතිෂය විතරක් නෙමෙයි, කේන්ද්‍ර පලාපල විතරක් නෙමෙයි, යంత్ర මන්ත්‍ර, වාස්තු විද්‍යා උපදෙස් ඔබට අවශ්‍ය කරන සියලුම ශාස්ත්‍රීය කටයුතු සඳහා නිවැරදිව විද්‍යාත්මක පිළිතුරක් ලබාගෙන ඔබේ ජීවිතයේ ජයග්‍රහී මාවතට ගෙනියන්න ඔබ පිවිසෙන්න. ත්‍රිනේත්‍ර වෙබ් අඩවිය ඔස්සේ තුසිතෙන් සතරසිංහ වන මා සමග සම්බන්ධ වන්න. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ වෙළඳසැලට නිවසට ධනය බලය ආකර්ෂණීය ආරක්ෂාව රැගෙන එන්න මෙන්න ඔබට තියෙනවා වටිනා සුවඳ ධූපයක්. දෝසතර ජයසිද්ධි සුවඳ ධූපය. සෞභාග්‍ය ධන වාසනාව මේක අරගෙන එන්නේ. පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුව අපේ පරම්පරාවෙන් පැවතගෙන බෙහෙත් වට්ටෝරුව තමයි මම මේක සකසලා තියෙන්නේ. ජයසිද්ධි දැහැණෙන් ගණේශ්වර දැහැණෙන් ජීවම්බල පිහිටලා මේක හරිගස්සලා තියෙන්නේ. ඒ නිසා මේක අරගෙන බලන්න සතියක් යනකොට ඔබට ප්‍රතිඵල තිබෙයි. ඔබට ආරක්ෂාව ආකර්ෂණයේ ධනෙ ලැබෙනවා. ශක්තිමත් වෙනවා. ඔබට මේ ලබා ගැනීමට අවශ්‍ය නම් මේ තිරේ පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. ඔබට මේ නිවසරම ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවා. දෝසතර කියන්නේ ඔබේ ජීවන චාරිකාවේ පෙර භවයේ තුල කුසල අකුසල කර්මයන් මෙන්න මේ භවයේ තුල දෝලණය වන ආකාරය පැහැදිලි කරන ගණිතමය සහ තාරකා විද්‍යාව උපයෝගී කරගත් විද්‍යාත්මක විෂයක්. මෙන්න මේ විද්‍යාත්මක විෂය උපයෝගී කරගෙන තමයි අපි අපේ රට ගැන, ලෝකය ගැන, ඔබ ගැන පලාපල අනාවැකි කතා කරන්නේ. ඉතින් මේ විද්‍යාත්මක විෂය තුලින් අද මම කතා කරන්නේ මීන ලග්න හිමියනි මේ 20යි 26 වසර ඔබේ ලග්නයට කුමන ආකාරයකින් ප්‍රතිඵලගෙන දෙයිද කියලා බලන්න. මේ 2026 වසරේ ඒ ග්‍රහචාරයත් එක්ක ඔබට මොන වගේ දෙයක් වෙයිද? මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? සාමාන්‍ය මීන ලග්න හිමියා කියන්නේ ඉතින් අර බොහොම සානුකම්පිත හදහසක් තියෙන, සිතුවිලි තියෙන, අනුන්ට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන, බොහොම ගුණ යහපත්, ගුණවත්, චරිතවත් ලග්න හිමියා. ඒ වගේම තමයි හරි සැහැල්ලුවෙන් විනෝදේ, ලයාන්විත හදවතින් ගත තියෙන චරිතයක් නෙමෙයි. ඔබේ දුර්වලතාවයන් පැතුවා මොනේ තියෙනවා. වැරදි තියෙනවා. නමුත් වැඩිපුර කොටසක් මේ ලග්න හිමියෝ බොහොම සුභවාදී අදහස් කරනවා. ආගමට දාමට හරි රැදි. බොහොම ධර්මානුකූලව කටයුතු කරන කෙනෙක්. කෙලින් කතා කරන කෙනෙක්, ඍජුව කතා කරන කෙනෙක්. අනේ නිසා අන්න එහෙම වැඩ කටයුතු කරගෙන අන්න එවැනි ගති පැවතුම් එක්ක මේ ජීවන චාරිකාව යන මොහොතේ ඔන්න ඔබ පිය නගනවා 20යි 26 වසරට මේ ජනවාරි මාසයේ ආරම්භයේ. දැන් අපි බලමු මේ 20යි 26 වසර ඔබේ කේන්ද්‍රයට ඔබට කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද කියලා. මීන ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ 2026 ජනවාරි මාසයේ පළවෙනිදා සූර්ය උදාවත් සමග උදාවන විට ආරම්භ වන විට සෙනසුරු ග්‍රහයා ලග්නගතව ඔන්න ගමන් කරනවා ඒ රාෂ්ටක. සෙනසුගේ ලග්න ඒ රාෂ්ටකයක් යනවා. තමන්ගේ මනස බුද්ධිය ගැන කියන්නේ මේ පළවෙනි භාවය. තමන්ගේ ක්‍රියාකලාපයන් ගැන කියන්නේ, ක්‍රියාකාරීත්වය ගැන කියන්නේ. සෙනසුරු ඉතින් දුක දෙලා වේදනාව දෙලා ඇති කරන ග්‍රහය හොඳින්. ඔය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඊළඟට ගුරු ග්‍රහයා ගෝචර වෙනවා ඔබේ ලග්නාධිපතිය 4 වෙන්නේ. මිථුන රාශිය ටිකක් සතුරු වෙලා ඉන්නේ මේ දවස්වල. හැබැයි ලග්නාධිපතිය නිසා පොඩි chance එකක් දෙනවා. කේතු ගමන් කරන්නේ කේන්ද්‍රේ 6 වෙනි භාවයේ රෝග ස්ථානයේ සතුරු ස්ථානගතව. මේක එච්චර හොඳ නෑ. 2026 දෙසැම්බර් 5 වෙනිදා වෙනකම්ම මේ කේතු ග්‍රහය 6 වෙනිදා යනවා. රෝග පීඩාවන් ගැන, සතුරු කරන බාධා ගැන කියන තැන නිසා කේතු ටිකක් කුමන්ත්‍රණකාරී ග්‍රහයනේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රවි බුධ කුජ සිකුරු කියන ග්‍රහයෝ 4 දෙනාම මේ 20යි 26 ආරම්භ වෙනකොට ජනවාරි 1 වෙනිදාම ඔන්න ඔබේ කේන්ද්‍රයේ 10 වෙනිදේ කර්මස්ථානගතව ගමන් කරන්නේ. ගෝචර වෙන්නේ. රැකියාව, ආදායම, ව්‍යාපාරය ගැන කතා කරන තැන. රාහු 12 මතක තියාගන්න. වැය කිරීම, නැති කිරීම, හානි කිරීම, පාඩු කිරීම ඔක්කොම ගැන කියන්නේ මෙතනින්. රෝවල්ගත වීම, හිරේ විලංගු වැටීම් ගැන කතා කරනවා. විදේශගත වීම ගැන කතා කරන ඉන්නවා රාහු. සියල්ල අවුල් කරලා කඩාකප්පල් කරලා බාධා කරන ග්‍රහයා. මෙන්න මේ ආකාරයට තමයි මේ වසරේ ඔබේ ග්‍රහ රටාවන් පිහිටලා තියෙන්නේ. ප්‍රධාන ග්‍රහමාරු එක්කරම් බලනකොට ගුරු ග්‍රහයා ඔබේ ලග්නාධිපතියා
දැන් සතුරු වෙලා 4 වෙනි යනවනේ. මාර්තු මාසේ 15 වෙනිදා වෙනකොට මේ ගුරු ග්‍රහයා නිවෘත්ත භාවයටපත් වෙලා බොහොම වේගෙන් ගමනක් යනවා කටක රාශියට උච්ච භාවයට. තමන්ගේ බලවත්ම රාශියට. ජූනි මාසේ 2 වෙනිදාට මෙයා කටක රාශියට ඇවිල්ලා උච්ච භාවයටපත් වෙනවා. ඔන්න බලවත් වෙනවා ඔබේ කේන්දරේ පස්වෙනි ලග්නාධිපතියා ත්‍රිකෝණ ස්ථානයකට පැමිණෙනවා. මම හිතන්නේ මීන ලග්න හිමියන්ට මේක තමයි බොහොම හොඳම කාලේ හොඳම වසර වෙන්නේ මේ ගුරු ග්‍රහය උච්ච භාවයටපත් වෙන කාලය. ඒ කියන්නේ 20යි 26යි ජූනි වලින් පස්සේ. මේ දවස් වල ටිකක් හොඳ මදි. සෙනසුරු ලග්න ඒ රාශිය ගැන නිසා ඔන්න ටිකක් මානසික පීඩනය ඇති වෙන්න පුළුවන්. සිත් ඇවුල සිත් වේදනාව ඇති වෙන්න පුළුවන්. හිතට ටිකක් කරදරකාරී ස්වභාවයක් ඇති වෙලා ටිකක් කලකිරිච්ච ස්වභාවයට ලක් වෙන්න පුළුවන් වෙලාවක්. ඔළුවට ටිකක් බර ගතියකුත් දැනෙනවා. නිදහසක් නැහැ. අවිවේකී භාවයක් මේ වෙලාව. මානසික පීඩාව තමයි වැඩි වෙන්නේ. සෙනසු ලග්නේ රාශිය යන නිසාම. ඒ නිසාම තමයි ඔබේ වැඩ කටයුතු වලට යම්කිසි විදිහට බලපෑමක් ඇති කරන්නේ. රැකියාවේ දියුණුවක් ඇති වෙනවා. ව්‍යාපාරය කරන කෙනාට ව්‍යාපාරයේ දියුණුව ඇති වෙනවා. හැබැයි ඇති වෙනකොට ඔබට අවිවේකී භාවය වැඩි වෙනවා. කාර්ය බහුල වෙනවා. අන්න ඒක මානසිකට බලපානවා මානසික පීඩති කමක් නැහැ. මානසික පීඩාවට යා හිතර බර වුණත් මොකෝ සල්ලි හම්බ වෙනව නේද? රස්සාව හොඳ වෙනව නම් ව්‍යාපාරයේ දියුණු වෙනව නම් ලාභ ලබනව නම් හිතට පොඩ්ඩක් බර වුණාට කමක් නැහැ කියලා වගේ අවිවේකී භාවයත් එක්කම රැකියාවක් කරන මීන ලග්න හිමියෙක් නම් ඔන්න ඔබේ රැකියාවේ වැඩි දියුණු වෙන්න රැකියාවේ ප්‍රවණතාවයක් ගන්න රැකියාවේ යම්කිසි ස්ථාවර තැනකටපත් වෙන්න අවස්ථාවක්. තනතුරු තාන්නමාන ලාභ ලබන කාලයක්. මේ රවි බුද්ධ කුජසිකුරු ග්‍රහය 4 දෙනාම 10 වෙන්න 11 වෙන්න කියන භාවයන් වල ගමන් කරන වසර ආරම්භයේදී සුභ ආදී විදියට කෝටියක් දෝෂ භංග කරන රවි ග්‍රහයත් 11 වෙන්නට එනවා. කුජ ග්‍රහයා මකර රාශියේ උච්ච භාවයටපත් වෙලා 11 වෙන්නට එනවා. සිකුරු ග්‍රහයා 11 වෙන්නට එනවා. බුධ ග්‍රහයත් 11 වෙන්නට එනවා. 4 දෙනා හරි ලස්සනට ගමන් කරනවා. මෙන්න මේ නිසාම මීන ලග්න හිමි ඔබට 20යි 26 වසර ආරම්භයේ සිට යහපත් ප්‍රතිඵල දෙන්න පටන් ගන්නවා. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මිල මුදල් අතින් ලාභ ලබනවා. රැකියා කටයුතු දියුණු වෙනවා. රැකියාවක් බලාපොරොත්තුෙන් හිටියනම් අලුත් රැකියාවක් හම්බ වෙනවා. එහෙම නැත්නම් කරන රැකියාවේ උසස් වීමක් ලැබෙන්න ඕනේ. තනතුරු තාන්නවාන ලැබෙන්න ඕනේ. ඇයි මේ ලග්න වහවේ ගමන් කරන සෙනසු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් තමන්ගේ කේන්දරේ 3 වෙන්න දකින්නවනේ. 3 වෙන්න කියන්නේ සහජ ස්ථානය, හැකියාව, දක්ෂතාවය, කුසලතාවය. අනික සෙනසුරු ඉතාමත් සුභවාදී ප්‍රතිඵල දෙන තැනක් 3. ඒ නිසාම ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව ලැබෙන්න ඕනේ. තනතුරු තාන්නමාන ලැබෙන්න ඕනේ. රවි බුධ සිකුරු 11 වෙන්නේ ගෝචර වෙනකොට රැකියාවේ දියුණුව ඇති වෙන්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ ආර්ථිකයේ ශක්තිමත් වෙන උසස් වීමක් ලැබෙනකොට පඩියත් වැඩි වෙන්න එපයි. තනතුරු තාන්නමාන එක. අන්න ආර්ථිකයේ ශක්තිමත් වෙනවා. ධන ලාභ ලබනවා. අලුත් රැකියාවක් හම්බ වෙනවා. ව්‍යාපාරයක් කරන කෙනාට ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ශක්තිය සහයෝගය ලැබෙනවා. ඒ 3 වෙන්නේ තමන්ගේ සහජ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය ගැන කියන තැනට සෙනසුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටිය වැටෙනකොට කොයිතරම් යහපත් ප්‍රතිඵල දෙන්නේ. අදහස් බිහි වෙනවා, සංකල්පනා බිහි වෙනවා, අලුත් සිතුවිලි ඔළුවට එනවනේ. ව්‍යාපාර කරන්නේට ව්‍යාපාරිකට අවශ්‍යම දේ ඒක තමයි. අලුත් දේ ඔළුවට එන්න ඕනේ. නව අදහස් බිහි වෙන්න ඕනේ, සංකල්පනා ඇති වෙන්න ඕනේ, සිතුවිලි එන්න ඕනේ. එතකොටයි තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. එතකොටයි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. එතකොටයි ව්‍යාපාරයේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. අන්න එතකොටයි දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔබේ ජයග්‍රහයි මාවතට පිවිසෙන තැන. ජයග්‍රහණය, ධන ලාභය, ආර්ථිකයේ ශක්තිමත් බව. ව්‍යාපාරයේ ලාභ ලබනකොට ආර්ථිකයේ ශක්තිමත්. ආර්ථික ගැටලු ටික විසඳලා තියෙනවා. අන්න ඒ හින්දා මීන ලග්න හිමියනි ඔබට දැන් තියෙන්නේ වෙනදා වගේ නෙමෙයි. අර වෙනදා තිබුණ පොඩි අලස භාවයක්, කම්මැලි භාවයක් තිබුණානේ. පෞගිය කාලේ ටිකක් අර සෑහළුවෙන්ම ඉන්න උත්සාහ කළානේ. නිකන් එහෙට මෙහෙට මාළුවා වගේ වැනි පාවි බරප්පතලක් නැති ගතිය. මෙන්න මේ தত্ত্বය වෙනස් කරගන්න 20යි 26 ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් වසරක් නිසා උත්සාහවන්ත වෙන්න, උනන්දු වෙන්න, කැප වෙන්න. හොඳ වගකීමකින්, අවධානයකින්, අවබෝධයකින් වැඩ කරන්න. දැඩි අදිෂ්ඨාන සීලීව කටයුතු කරන්න. ආත්ම ශක්තිය, ඉදිතරකම නොසලෙන භාවය, ධනාත්මක සිතුවිලි ඔබේ ඔළුවට අරගෙන
හැම වෙලාවෙම මනස ශක්තිමත් කරගන්න මේ සෙනසුරු ග්‍රහයා මනස දුර්වල කරන්න හදන වෙලාවේ ලග්නේ ඉන්න සෙනසුරු මනස දුර්වල කරන්නයි හදන්නේ. නිවැරදි මාවතට සිතුවිලි යොමු කරන්නේ නැතුව ඉන්නයි හදන්නේ. ඔළුව අවුල් කරලා බර කරලා කරදර කරන්නයි හදන්නේ. පීඩාව දෙන්නයි හදන්නේ. මෙන්න මේක වළක්වා ගන්න තමන්ගේ මනස ශක්තිමත් කරගන්න ආත්ම ශක්තියෙන් එළිදෙන වැඩ කළොත් මෙන්න අර මම කියපු රවි බුද සිකුරුගේ යෝගය සෙනසුරුගේ තුන්වෙනට වැටෙන ත්‍රිකෝණ දෘෂ්ටිය යහපත් ඵල ප්‍රයෝජන අරගෙන ඔබේ ආර්ථිකය ශක්තිමත් කරලා ඔබට ධන ලාභ ලබලා හොඳ වාසනාවන්ත කාලයකට වාසනාවන්ත වසරකට ආරම්භයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ගෙදර දොර කටයුතු පිළිබඳ ඔබට සැලකිලිමත් වෙන්න පුළුවන් වෙලාවක්. මොකද ගුරු ග්‍රහය 4 වෙන්නේ ගෝචර වෙන්නේ. විවාහක වෙන්න පුළුවන් අවිවාහක වෙන්න පුළුවන්. විවාහක අයට තමන්ගේ ගෘහ ජීවිතය ගෙදර දොර ජීවිතය කියන්නේ දෙකක්. අවිවාහක ඔබට ගෙදර දොර ජීවිතය ඔන්න සාර්ථක කරගන්න අවස්ථාවක් තියෙනවා. පවුලේ අය අතර සමගිය සමාදානය ඇති කරගන්න පුළුවන්. ගුරු ග්‍රහය 3 වෙන්නේ ගෝචර වෙනවා. ඊළඟට 5 වෙනට එනවා උච්ච භාවයේ කටක රාශියට. හොඳ බැඳීම් ඇති වෙන වෙලාවක්, සම්බන්ධතා ඇති වෙන වෙලාවක්, උගත් බුද්ධිමත් අය, උසස් අය තමන්ගේ ඇසුරට ලැබෙන වෙලාවක්, නිහතමානී වෙනවා, නම්‍යශීලී භාවයක් ඇති වෙනවා, පරාර්ථකාමී භාවය ඇති වෙනවා, ලෝකෝත්තර පැත්තට සිතුවිලි යොමු වෙනවා, ධර්මානුකූලව කටයුතු කරනවා. මෙන්න හොඳ වාසනාවන්ත කාලයක්. ඒකම ඔබේ ජීවිතයේ පැවැත්මට, දියුණුවට, ජයග්‍රහණයට, වාසනාව කැඳලා මාවතට යොමු වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මීන ලග්න හිමියන්ට බොහොම වාසනාවන්ත වසරක් කියලා මේක. සෙනසුරුගේ ලග්නේ රාශියක යනවා ඒ දැක්ක නමුත් ඒකට බය වෙන්න එපා. ඒක වෙනස් කරගන්න පුළුවන් මේ ගුරු ග්‍රහය. මාර්තු මාසේ 15 වෙනිදා නිවෘත්ත භාවයටපත් වෙලා වේගවත් ගමනක් ඉස්සරහට ගිහිල්ලා ජූනි මාසේ 2 වෙනිදා කටක රාශිය උච්ච වෙනකොට 5 වෙනිදාට මේ ග්‍රහය ත්‍රිකෝණ ස්ථානයකට පැමිණෙනවා. ගුරුවැනි ප්‍රබල ග්‍රහයෙක් ත්‍රිකෝණ ස්ථානයකට පැමිණීම, කේන්ද්‍රයේ 5 වෙනිදාට පැමිණීම, ලග්නය දැකීම, අන්න මනස බුද්ධිය වර්ධනය වෙනකොට අර සෙනසුරුගේ බලය දුර්වල වෙනවා. ඒ නිසා ලග්නේ රාශියට බය වෙන්න එපා. ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. ඔබේ ජීවන ගමන සාර්ථක කරගන්න පුළුවන්. උසස් උගත් අයගේ අසුරෙන් යහපත් දේ ඔළුවට අරගන්න. හොඳ සම්බන්ධතාවයන් ගොඩනගෙනවන තරුණ වයසේ ඉන්න ඔබට හොඳ ප්‍රේම සම්බන්ධතාවයන් ඇති වෙයි. ඇති වෙන ප්‍රේම සම්බන්ධතාවය බොහොම ගුණ යහපත් විදිය, වැදගත් විදියට, ශිෂ්ට සම්පන්න සීලාචාර විදියට පවත්වාගෙන යන්න පුළුවන්. අර ආවේගශීලී වෙලා කලබල වෙලා එහෙම නැත්නම් අර අනවශ්‍ය දේවල් වලට වැරදිද හිසම වෙන විදියට නෙමෙයි. සම්බන්ධතාවය ගැන ගරුත්වයක් තියෙනවා. සම්බන්ධය ඇති කරගෙන ආදරවන්තය පිළිබඳ ගරුත්වයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. මේ ග්‍රහචාරයත් එක්ක වගකීමක් තියෙනවා. අන්න ඒ නිසා යහපත් සම්බන්ධයනවා. මේක ප්‍රේම සම්බන්ධතාවය, මිත්‍ර සම්බන්ධතාවත් එහෙමයි, ඥාති සම්බන්ධතාවයත් එහෙමයි. හොඳ සම්බන්ධතා ගොඩනගෙන වෙලාවක්. ඒ හේතුම වෙනවා අවිවාහක ඔබට ඔන්න වාසියක් තියෙනවා. ජීවිතේ මංගල කිංකිණි හඬවනවා. ඇයි? අර සෙනසුරු ග්‍රහය ලග්නේ ඉඳන් 7 වෙනි දකින්නවනේ. සප්තම දෘෂ්ටිය. සෙනසුරු දුක වේදනාව දුන්නා තමයි. හැබැයි 7 වෙනි දකින්නකොට සෙනසුරුගේ දිග්බල භාවය ඉස්මතු වෙනවා. 7ට සෙනසුරු හොඳයි. දුක වේදනාව දුන්නා ප්‍රමාද කරා තමයි. හැබැයි ප්‍රමාද වෙලා හරි දේ හොඳ විලියාවට දෙනවා. අන්න ඒකයි විශේෂත්වය. මොකද සෙනසුරු දිග්බලයි 7 වෙනිට. ඒ නිසා 7 වෙනින් විවාහය කියනොත් ඔන්න අවිවාහක ඔබට යහපත් ස්වාම පුරුෂයෙක් ලබන්න, භාර්යාවක් ලබන්න, වාසනාව සහකාරිය නිවැරදි විදියට තෝරා ගන්න තියෙනවා. මොකද ගුරු පහේ ඉන්නකොට ඇතිවන බැඳීම සම්බන්ධතාවයේ ඥානවන්තයි, බුද්ධිමත්. අන්න ඒක සෙනසුරු අතට දෙනකොට අන්න හොඳ විවාහ සහකාරියක් ලැබෙනවා. අවිවාහක ඔබට මංගල යෝග උදා වෙනවා කියලා මම කිව්වේ ඒකයි. මේ ග්‍රහචාරය තුල, මේ වසර තුල බොහොම යහපත් පැත්තට තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. විවාහ වෙලා ඉන්න ඔබට ඔබේ ගෘහ ජීවිතය ගැන බොහොම වාසනාවන්ත කාලයක්. ඇයි ගුරු ග්‍රහය දකින්නවනේ මේ කේන්ද්‍රයේ 8 වෙනි විවාහයෙන් පස්සේ ලැබෙන දේ. මේ 4 වෙනි ගෝචරින ගුරු ග්‍රහය දකින්නවත් ඔබේ කේන්ද්‍රයේ 8 වෙනි භාවය විවාහයෙන් පස්සේ පෞල් ජීවිතය, ගෘහ ජීවිතය ගැන කියන්නේ. ගුරු ඇවිල්ලා ඥානකාරක බුද්ධිකාරක ග්‍රහය. කලබලකාරී ආවේගශීලී ග්‍රහයක් නෙමෙයිනේ. බොහොම පරාර්ථකාමී භාවයෙන් කටයුතු කරන ග්‍රහයක්. ගුරුවැනි ග්‍රහයක් 8 වෙනි දකින්න ගෘහ ජීවිතයේ පෞල් ජීවිතයේ අවුල් ඇති වෙන්නේ නැහැ. බොහොම ඉවසීමෙන්, සංයමයෙන්, ක්‍රමානුකූලව
ගැටලු විසඳා ගන්නවා. බුද්ධියෙන් ගැටලු විසඳනවා. ඒ නිසා පෞල් ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන් කාලයක්. අර පෞගිය කාලේ තිබුණා ටිකක් ගෘහ ජීවිතේ හැල හැප්පිලි මත ගැටුම් ආරව්. මෙන්න මේක වෙනස් වෙනවා ඊළඟට මේ 20යි 26 අවසර ආරම්භයත් එක්ක. පෞලේ සමගිය සමාදානය ඇති කරගන්න පුළුවන්. දෙදෙනා අතර තිබුණු මත ගැටුම් අයින් වෙලා නොරිස්සුම් ස්වභාවය දුරස් වෙලා අන්න එක තැනකට එක මතයකට ඇවිල්ලා එකට හිට ගන්න පුළුවන් තැනකට ස්වාම පුරුෂයයි භාර්යාව එකතු වෙනවා. අන්න පෞල් සංස්ථාවේ යහපත පෞල් සංස්ථාවේ දියුණුව ජයග්‍රහණය ප්‍රධාන හේතුවක් වෙනවා දෙදෙනාගේ එකතු වීම බැඳීම සහ සම්බන්ධතාවය. ඒ දින දෙපැත්තට අදින්නේ නැහැ. නෝනා කියන දේ මහත්තයා කැමති නැහැ මහත්තයා නෝනා කැමති නැහැ දෙකෙන් දෙපැත්තට යනවා. රේල් පයිදයක් වගේ. මෙතන එහෙම නෙමෙයි. මේ වෙලාවේ එකට එකතු වෙනවා සාමූහික වෙනවා බැඳීමක් ඇති වෙනවා සහයෝගයෙන් වැඩ කරනවා. ඒක තමයි දියුණුවේ ජයග්‍රහණයේ වාසනාවේ පෙරමග ලක්ෂණ. මෙන්න මේ විදිහට යනකොට වාසනාවන්ත ගෘහ ජීවිතයකුත් ගත කරන්න හැකියාව තියෙන නිසා ඔන්න මීන ලග්න හිමියන්ට 20යි 26 පෞල් ජීවිතයත් සාර්ථකයි. ආර්ථිකය යහපත් වෙනවා නම් රැකියා ලාභ ලැබෙනවා නම් ව්‍යාපාර කරන අයට ව්‍යාපාර දියුණු වෙනවා නම් හොඳ හවුල්කරුවෝ පාරිභෝගිකයෝ Tamanට එකතු වෙනවා නම් හොඳ ආයෝජකයෝ එකතු වෙනවා නම් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් කරන්න පුළුවන් නම් ගෙදර පවුලේ කටයුතු සමගියෙන් සමාදානෙන් සහ සම්බන්ධතාවයක් ඇතුව කරගෙන යන්න පුළුවන් නම් මානසික පීඩාව චිත්ත පීඩාව නැති වෙලා දරුවන්ට සුභවාදී ප්‍රතිඵල දෙනවා නම් මොකද විශේෂයෙන් ගුරු පස්වැන්නට එනකොට විවාහක ඔබට ඔන්න හොඳ වාසනාවන්ත දරුඵල තියෙනවා. උගත් බුද්ධිමත් දරුවෝ බිහි වෙන්නේ ඥානවන්තයෝ. ගුරු කියන්නේ ප්‍රඥාවන්තය ග්‍රහ මණ්ඩලේ. ඥානවන්තය අග්‍ර පුරෝහිතය ග්‍රහ මණ්ඩලේ. අනුන්ට අවවාද අනුශාසනා උපදෙස් දෙන ග්‍රහයා. මෙයා පස්වැන්නේ උච්ච වෙනකොට විවාහක ඔබට ලැබෙන දරුවෝ බොහොම ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ වෙනවා. කටක රාශිය උච්ච වෙන්නේ වසර 18කට පස්සේ. එහෙනම් හොඳ දරුඵල ලැබෙනවා දරු සම්පත් ලැබෙනවා. ඔන්න අපි විවාහ වෙලා ඉන්න ඔබ දරුඵල බලාපොරොත්තුෙන් ඉන්නවනම් මෙන්න මේක තමයි ඔබට සුදුසුම කාලේ වාසනාවන්ත දරුවන් ලබන්න. දරුවෝ ඉන්න දෙමව්පියන්ට විවාහ වෙලා ඔබේ දරුවෝ ඉන්නවනම් ඔබට මෙන්න මේ දරුවන්ගේ දියුණුව ජයග්‍රහණයේ වාසනාව උදා වෙනවා. දරුවන්ගේ යහපත උදා වෙනවා. දරුවන්ට ගෞරවය කීර්තිය ප්‍රශංසාව ලැබෙනවා. අධ්‍යාපනය කරන දරුවෝ ඉන්න දරුවගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. ඒකයි මම කිව්වේ මිනි ලග්න හිමියන්ට බොහොම වාසනාවන්ත කාලයක් කියලා. ඔබ අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඔන්න ඔබට උසස් අධ්‍යාපනයට පිවිසෙන්න වාසනාව, වැඩිදුර අධ්‍යාපනයට පිවිසෙන වාසනාව සමග විශේෂයෙන් විදේශගත අධ්‍යාපනයට. ඒ රාහු 12 ගෝචර වෙනවනේ මේ වසර පුරාවටම. 26 දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෙනකන් රාහු රාහයා මේ කුම්භ රාශියේ ඉන්නේ. අන්න ඒ නිසා ඔබට විදේශගත අධ්‍යාපනයට මාර්ගය පෑදෙනවා ගුරු 5 වෙනිදාට ආපුවම. ජූනි මාසේ 6 වෙනිදාන් පස්සේ උසස් අධ්‍යාපනයේ වැඩිදුර අධ්‍යාපනයට කියන්නේ විදේශගත අධ්‍යාපනයේ යොමු වෙන වාසනාව තියෙනවා. අධ්‍යාපනය විතරක් නෙමෙයි. මීන ලග්න හිමි ඔබට විදේශගත වීම බලාපොරොත්තුවක් තිබුණා නම් පෞගිය කාලය පුරාවට ඒක බාධා වුණා, මග හැරුණා නම්, අවුල් වුණා නම් මෙන්න අවස්ථාව දැන් තියෙනවා. මේ වසරේ ආරම්භයත් සමග මේ රවි බුධ කුජ සිකුරු ග්‍රහයෝ හතර දෙනා පොලිමේ මේ 11 වෙනි 12 වෙනි ලග්නයේ 2 වෙනි 3 වෙනි 4 වෙනි 5 වෙනි කියන භාවවල ගමන් කරනවා මේ වසර පුරාවට. එක පිට එක පොලිමේ එන්නේ. අන්න එනකොට ඔබට විදේශගත වීමේ වාසනාව වාග්ය ලැබෙනවා. රසට ආහාර පාන කටට මිහිරි විදිහට ලැබෙනවා. අලංකාර ඇඳුම් පැළඳුම් ලැබෙන්න ඕනේ. ගේදොර ඉඩකඩම් යාන වාහන ලැබෙන්න ඕනේ. ඉඩම් ලාභ ලැබෙන්න ඕනේ. වාහන ලාභ ලැබෙන්න ඕනේ. බ්‍රහස්පති ග්‍රහයා බලවත් වෙලා ගෝචර වෙනකොට සිකුරු ග්‍රහයා 4 වෙනිදාට ඇවිල්ලා දිග්බල වෙනකොට ලෞකික සැප සම්පත් සුඛෝභෝගී සැප සම්පත් විදීමේ වාසනාව තියෙනකොට ගෙවල් දොරවල් ඉඩකඩම් ලාභ ලැබෙනවා. අලුතෙන් ගෙයක් හදන්න ඉන්නවනම් ඔන්න අවස්ථාව. අලුතෙන් ඉඩමක් විලදී ගන්න, වාහනයක් විලදී ගන්න මෙන්න අවස්ථාව දෙනවා. මොකද මේ සුඛෝභෝගී සැප සම්පත් ඔබට ලැබිය යුතු වසරක් තමයි 2026. ඒකයි මම කිව්වේ අර පෞගිය කාලවල මම බොහොම දොස් තමයි කිව්වේ 20 මීන ලග්නේ නරක කාල අපල කාල. අසුබ ග්‍රහචාරයන් ක්‍රියාත්මක වුණේ. සෙනසුරු ලග්නය ආවා, රාහු ලග්නය ආවා බාධා. දැන් මේක වෙනස් වුණා 2026 තීරණාත්මක වසරක්. ටර්නින් පොයින්ට් එකක් මේ ඔබේ ජීවිතේ. ඔබ හරියට බුද්ධිමත්ව වැඩ කරලා
නිවැරදි තීරණ අරගෙන ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරලා තමන් කරන්නේ මොකද්ද කියන පිළිබඳව හැම දෙයක් ගැන හොඳ අවධානයක් වගකීමක් ඇතුව අවබෝධයෙන් කටයුතු කළොත් මේක ඔබේ ජයග්‍රහයි මාවතට යන්න පුළුවන් පිවිසෙන්න පුළුවන් එකම අවස්ථාව එකම වසර මේක. අන්නේ කොහෙන් තේරුම් ගන්න ඕනේ. හැම පැත්තකින්ම සුභවාදී ප්‍රතිඵල දෙනවා. මේ ඔක්කොම දීගෙන එනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන පැත්තක් තියෙනවා. ඒක ඉතින් ස්වභාවය හැටි තමයි ස්වභාව ධර්මෙම දෙන දායාදයක්. සල්ලි හම්බෙනවා, සැප සම්පත් හම්බෙනවා, යාන වාහන ඉඩකඩම් හම්බෙනවා, පෞල් ජීවිතය වාසනාවන්තයි, හොඳ කසාදයක් බඳින්න ලැබෙනවා, හොඳ සම්බන්ධතාවයන් ගොඩනගෙනවා, ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව ලැබෙනවා. මේ ඔක්කොම ලැබෙනකොට අපිට ලැබෙන ඊළඟ දේ මොකද්ද? සතුරු කරදර බාධක. ඇයි අපිට සැප සම්පත් ලැබිලා හොඳ වෙලා හරියනකොට සතුරු වැඩි වෙනවා, ඊර්ෂ්‍යාකාරයෝ තරහකාරයෝ වැඩි වෙනවා. ඔන්න කේතු 6 ගෝචර වෙනවා. අන්න රහස් සතුරු කරදර කුමන්ත්‍රණකාරී බලවේගයන් ඇති වෙනවා අපිට. ඔන්න පරිස්සම් වෙන්න ඕන දේ. ඊර්ෂ්‍යාකාරයෝ වැඩි, තරහකාරයෝ වැඩි. උපක්‍රමශීලීව කුමන්ත්‍රණකාරී ලෙස ඔබට රහස් සතුරු කරදර ඇති වෙනවා. සමහරලාට මූණට එන්නේ නැහැ. ගහන්න බයින්න රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි උපක්‍රමශීලීව කුමන්ත්‍රණකාරී වැඩ කරනවා. අන්න ඒ ඉඳ මීන ලග්න හිමියනි අවවාදයක් දෙන්න. කිසිම කෙනෙක් 100% විශ්වාස කරන්න එපා. මොකද රාහු 12 වෙන්නේ යන ගමන් 6 වෙන්න දකින්නවනේ සප්තම දෘෂ්ටිය. මෙයා පොඩ්ඩක් රවට්ටනවා අපිව. මුලාවෙත් දානවා. කේතුගේ අර කූට කුමන්ත්‍රණ උපක්‍රමශීලී භාවයත් ක්‍රියාත්මක වෙනවා. গুপ্ত භාවයේ රාස් භාවයත් ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට වෙන්නේ අපි අහු වෙන මුලායටනවා. සමහරලාට ඔබ බොහෝ විශ්වාස කරන අය, ළඟින් ඉන්න අය, පණ වගේ ඉන්න අය, ලෙන්ගතුයි කියලා හිතන් ඉන්න අය, අවංකයි කියලා හිතන් ඉන්න අය උපක්‍රමශීලීව ඔබට සතුරු කරදර බාධක ඇති කරනවා. ඒ නිසා තමන්ගේ පෞද්ගලිකත්වයේ විශේෂයෙන්ම කාටවත් එළිය දෙන්නත් එපා. තමන් කරන්නේ මොකද්ද කියලා 100% කිසි කෙනෙක් විශ්වාස කරන්නත් එපා. මම මේ තරහ වෙන්න කියලා කියනෝ නෙමෙයි. අසල්වැසියාද, හිතවතාද, ඥාතියාද මෙයා කදාලා නැහැ කවුද කියන එක. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ මෙතනදී රහස් සතුරු කරදර වලින් පරිස්සම් වෙන්න. මොකද මේ ඔබේ ගමන අඩාල කරන්න වළක්වාලන්න බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමහර වෙලාවට උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙනකොට මේ කේතු ග්‍රහය 6 වෙනි ගෝචර වෙන වෙලාවේ අර මං කිව්වාගේ මූණට රණ්ඩු වෙන්න තරහ වෙන්න ගහගන්නේ නැහැ. මොකද කේතු කියන්නේ අදුෂ්‍යමාන බලවේග වලට අධිපති ග්‍රහයා. গুপ্ত භාවයක් ඇති කරන ග්‍රහයා. මෙන්න මේ වෙලාවේ සතුරු කරදර බල ක්‍රියාත්මක වෙන්න මේ අදුෂ්‍යමාන බලවේග වල පිහිට පතනවා, සහාය පතනවා. ඒ කියන්නේ ඔබට යంత్ర මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිතව අනවින කොඩින වගේ දේවල් පවා කරන්න පුළුවන් මේ වෙලාවේ. අන්න ඒ නිසා හැම දෙයකින්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ අදුෂ්‍යමාන බලවේග වල බලපෑම මේ ඔබේ ගමන වළක්වාලන්න, අඩාල කරන්න හේතුවක් වෙන්න පුළුවන්. අර සෙනසුරු ලග්න යනකොට ඊතර මහා කාරණාවක් තියෙනවනේ මම කිව්වනේ. ඒකත් අපි වළක්වාගෙන සීනුවණින් යන්න ඕනේ කියලා. ඒ තියෙනවා. ඊළඟ එක තමයි රාහු ග්‍රහය 12 වෙනි යනකොට හැමදේම හොඳ වෙනවා වගේම නීතිමය ප්‍රශ්න වලින් පරිස්සම් වෙන්න ඕනේ. කේතුගේ සප්තම දෘෂ්ටිය 12 වෙනිට වැටෙනවා. ඒ වැටෙනකොට මාර්තු මාසෙ වෙනකොට බුධ ග්‍රහයයි රවි ග්‍රහයයි අගහවි දෙන්නම මේ තුන් දෙනාම මේ කේන්ද්‍රයේ 12 වෙනි ගෝචර වෙනවා. නීතිකාරක ගුරු ග්‍රහය නිවෘත භාවයෙන් ඉස්සරහට එනවා. මිථුන රාශිය සතුරු රාශිය. අන්න ඔබට නීතිමය ප්‍රශ්න වලට මුහුණ පාන්න පුළුවන්. පොලිස් උසාවි ගානේ යන්න සිද්ධ වෙයි. සමහරලාට නඩුහබත් පටලව ගනී. සමහරලාට නීතියෙන් අවාසිදායක තීරණත් ලැබෙයි. අර කේතුගේ කුමන්ත්‍රණකාරී භාවය, උපක්‍රමශීලී භාවය 6 වෙනි සතුරු ස්ථානයේ බලවත් ක්‍රියාත්මක වුණොත් හිරේ විලංගුත් වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුද්ධිමත් වෙන්න කිව්වේ. අර ගන්න තියෙන හොඳ ප්‍රතිඵල ටික ඔක්කොම නැති වෙනවා මේ එක හේතුවක් මත. ඒ ඔබේ නොසලකිලිමත් භාවය මතක තියාගන්න. කලබල වෙලා ඉක්මන් වෙලා තීරණ ගන්න යන්න එපා. බොහොම හිමීට හොයලා බලලා හිතලා බලලා තීරණ ගන්න. ඕනෑම දෙයක් ගැන තීරණයක් ගන්නකොට අවසාන නිගමනයේ එනකොට එකපාරක් දෙපාරක් නෙමෙයි 4-5 පාරක් හිතන්න. මොකද සෙන්සු ලග්නය වල මානසික පීඩනය දෙන්න උත්සාහ කරන නිසා අපි එක තැනක් වැරදුනොත් අපිට දුර්වල එක තැනක් අපිට ඉස්මතු වුණොත් මම මේ මෙතෙක් වෙලා කතා කරපු සියලු සුභවාදී ප්‍රතිඵල ටික අහිමි වෙනවා. හොඳට මතක තියාගන්න. මම මේ පලාපල කතනය කරන්නේ පොදු පලාපලයක්. 60% විතර මේක ඔබට බලපානවා. සමහරවිට ඔබේ කේන්ද්‍රය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්.
සුබ වෙන්නත් පුළුවන් අසුබ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ වඩා හොඳයි මීන ලග්න හිමියෝ මේ වසර ආරම්භයේ මුලදීම ඔබේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න. ඒක පරීක්ෂා කරලා කේන්ද්‍රේ බලවගෙන යම් කිසි විදියකට මේ සුබවාදී ප්‍රතිඵල ලබා ගැනීමට බාධාවක් තියෙනවා නම් ඒක වළක්වන ග්‍රහචාරයක් තියෙනවා නම් අන්න ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මයේ ශාන්ති කර්මයක් කරගෙන අසුබ ප්‍රතිඵලයේ අසුබ කිරණේ මගහරවලා සුබවාදීව ධනාත්මකව මේක ඉස්මතු කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් අන්න ඒ හින්දා ඔබ මම මේ කිව්ව දේ කරන්න. මොකද ඔබට හොදා ගමනක් ආරම්භ කරන්න පුළුවන් වසරක් මේක. ඒ වගේම මේක වළක්වාලන්න බිඳලන්න කඩාකප්පල් කරන්න පුළුවන් වසර තමයි සෙනසුගේ ලග්නයේ රාශියේ. අනතුරු කරදර වලින් පරිස්සම් වෙන්න ඕන. සෙනසු ලග්නේ යනකොට අට වෙන්න පේනවා අෂ්ටම දෘෂ්ටියේ. පොඩි පොඩි අනතුරු වෙන්න පුළුවන්. අතපය කඩලා තුවාල කරලා, කැඩු මිදුම් නැති කරලා, ශරීරයේ ලේස් වලවන්න එහෙම පුළුවන්. අර ගතයි සිතයි දෙකම රිදවන ග්‍රහය සෙනසු නිසා මානසික පීඩාව, චිත්ත පීඩාව, සිත් ඇවුල දෙනවා වගේම ඒක දී ගන්න බැරි වුණොත් මෙයා ශාරීරිකවත් පීඩාවක් දෙයි. ශරීරයට වද වේදනා දෙන රිදවල කැක්කුම් කියලා දෙන්න වෙන්න පුළුවන්. විශේෂයෙන් පිටකොන්ද ආශ්‍රය ඇති කරන රෝග, ඇට මිදුළු ආශ්‍රය ඇති කරන රෝග, ඒ වගේම කැඩුම් බිදුම් නිසා ඇති වෙන රෝග, පාදවල ඇති වෙන අසනීප බහුලව ගෙන දෙන්න පුළුවන් වෙලාවක්. මෙන්න මේ සියල්ල වළක්වා ගන්න නම් ඔබ අර බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ඔබේ හැම දෙයක් ගැනම ඔබ සැලකිලිමත්ව කටයුතු කළා මේ 20යි 26 වසර ඔබේ ජීවිතයේ මේ ජීවන චාරිකාවේ වාසනාවන්තම වසර බවට පත් කරගන්න අවශ්‍ය කරන අඩිතාලම දාගන්න උත්සාහ කරන්න. එවිට ඔබට අනිවාර්යෙන් යහපතක් මුදා වෙනවා. ඒ වගේම තමයි මේ தත්වයක් එක්ක මම ඔබට තව උපදෙස් ටිකක් දෙන්නම්. මේ බාධක කරදර ටික මග හැර ගන්න විදියට. විශේෂයෙන් ඔබ මේ වසර තුල ඔබ යම්කිසි විශේෂ කාර්යයක වැඩක නියැලෙනවා නම් ඒ වැඩේ ඔබට සුබවාදී දවසක යොදා ගන්න පුළුවන් නම් ඔන්න ඔබට මේ වසරේ ජයග්‍රහයි දවස වෙන්නේ බ්‍රහස්පතින්දා යඟහරුවාදයි. ඔන්න හොඳ පුළුවන් නම් විශේෂ වැඩ කටයුතු මෙන්න මේ දවස් දෙක යොදාගෙන කරන්න. ඔබට අනිවාර්යෙන් ජයග්‍රහණය හිමි වෙනවා. ඒ වගේම ඔබ අංකයක් ඔබ භාවිතා කරනවා. වාහනයක් මිලදී ගන්නවා, නිවසකට ඔබ ඒවා ලොතරයක් මිලදී ගන්නවා කියන්නේ. ඔබ අංකයක් සම්බන්ධ කරගෙන අංකයක් මුල් කරගෙන කටයුත්තක යෙදෙනවා නම් මේ 20යි 26 වසරේ ඔබේ ජයග්‍රහයි අංක වෙන්නේ අංක 1, අංක 5, අංක 6 සහ අංක 8 කියන අංකයන්. මෙන්න මේ අංකයන් යොදාගෙන මුලට අරගෙන ඒ ඔබේ ජයග්‍රහයි වාසනාවන්ත ගමන මාර්ගය හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම්කිසි මොන හරි දෙයක් ක්‍රියාවක් නම්නකොට ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ව්‍යාපාරිකයේ නාමපුර බෝඩ් එක එමෙතන ඔබ ඇඳුමක් අඳිනකොට ඔබ ලේන්සුවක් පාවිච්චි කරනවා නම් මොන හරි වර්ණයක් යොදාගෙන ඔබට යමක් කරන්න ඕන අවස්ථාවකදී ඔබේ ජයග්‍රහයි වර්ණය වෙන්නේ මේ වසරේ රතු පාට සහ තැඹිලි පාට. මේ 20 ජයග්‍රහය. මෙන්න මේ වර්ණ පුළුවන් තරම් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න මේ වසර තුල. ඒ වගේම තමයි හැම වෙලාවෙම මම ඔබට කියනවා මේ විශ්ව ශක්තිය ආකර්ෂණය විශ්ව ශක්තියේ බලය අපිට ලැබෙනවා. ඒක අපි ලබා ගන්න ඕනේ. ඔබ හැම වෙලාවෙම නිතරම gedara dore හිටියත් ගමනක් බිමනක් ගියත් මොන දේ කළත් ඔබ මේ විශ්ව ශක්තියට ගරු කරන්න විශ්ව ශක්තිය තියෙන මේ අදෘශ්‍ය මල වේගයන් වලට নমස්කාර කරන්න ඕනේ ගරු කරන්න ඕනේ. අන්නේ ගරු කරනකොට අපි කියනවා අපිට දිනනවා ආකර්ෂණීය ආරක්ෂාව ලබා දෙන ඒ අපේ ඉෂ්ට දේවතාවෝ හැම වෙලාවෙම ඔබ වමක් කරනකොට විතර ඉන්නකොට ඔබේ ඉෂ්ට දේවතාවුන් සිහි කරලා ඔබේ ඉෂ්ට දේවතාවුන් පින් අනුමෝදන් කරන්න ඔබට අනිවාර්යෙන් ජයග්‍රහණයේ වාසනාව ආකර්ෂණ ආරක්ෂාව උදා වෙනවා. ඒ සඳහා ඔබට ඔබේ ඉෂ්ට දේවතාවුන් වෙන්නේ බ්‍රහ්ම දේවතාවුන් දෙවියන් සහ කතරගම දෙවියන් සහ ඝන දෙවියන්. බ්‍රහ්ම මහා බ්‍රහ්මයා කතරගම දෙවියෝ ඝන දෙවියන් ඔබේ ඉෂ්ට දේවතාවුන් ඔබ නිතර සිහි කරන්න. ඉතින් එහෙමනම් මින ලග්න හිමියනි ඔබට මේ ලැබුවා වූ 2026 වසර වාසනාවන්ත වූ ජයග්‍රහයි සිතුම් පැතුම් සඵල වෙන නිදුක් නිරෝගී භාවය ඇති වෙන සුබම සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ ලබා දුන උපදෙස් ටික අනුගමනය කළා ඔබේ ජීවිතයේ ජයග්‍රහයි භාවතට යොමු කරගන්න කියලා ඔබට ඉල්ලීමක් කරනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙන්න කියලා. මින ලග්න හිමි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.